සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ලොකු සතුටකුත් එක්ක කතා කරන්නේ. මොකද අපි වගාවක් හිටෙව්වා. වගාවක් තවන්න දාලා තිනවා. ඒකේ ඔන්න පැල ටිකට සාත්තු කරගෙන යනවා. චූටි මොටයියෝ අදිනවා වගේ ගතියක් තියෙනවා. ඉතින් අලුත් බීජත් එකතු වෙලා තිබුණා. ඒත් එක්කම ඒ දීපු තත්පර 15 හොඳට ජීවත් කරපු පිරිසක් මම දැක්කා. ඒක තමයි වෙන්න ඕනේ. අපි ගොළු අතර එකගෙන මේ පැත්තකට වෙලා ඉන්න එකේම තමයි අපේ ලොක් එක හැදෙන්නේ. ඒ කියන්නේ මනස වෙන පැත්තකට පුරුදු කරලා තියෙන්නේ. තමන්ගේ ජීවිතේට, තමන්ගේ මේ ශක්තියට, තමන්ගේ ඇඟට, තමන්ට ඔක්කොම කරලා දෙන මේ ශරීරය ගැන, අතපය ගැන, කකුල් ගැන, හදවත ගැන, මුලේ ගැන තේරෙනවා නම් ඔකට පිටුපාලේ ඉන්නේ. මොකක් හරි ලැජ්ජාවක් තියෙනවනම් මට පෞද්ගලිකව හරි දාන්න. ගෲප් එක ඇතුලේ ඉන්නවා කියන්නේ ඒක සජීවීව ඉන්න. අහන එක හරි. අහනවා. හැබැයි ඇහින් නැත්තම්, කරන්නේ නැත්තම් අපේ තියෙන දුර්වලකම. ඒ වගේ ලොකු ඒ වගේ වෙහිලා මේ කන් නාස් ඇස් පේන්නේ, ඇහින්නේ, ඇහුණත් ගණන් ගන්නෑ. ඔය වගේ සිද්ධි තියෙනවා. හොඳ දෙයකට. කුඩු පැකට් එකකට අරකට මේකට නෙමෙයි, මත්ද්‍රව්‍යයකට නෙමෙයි. මේ තියෙන තමන්ගේ තියෙන වටිනම කෑල්ලට, තමන්ගේ තියෙන හුස්ම ටිකට, තමන්ගේ තියෙන සජීවී බවට. ඉතින් ඒක නිසා ඊට පස්සේ මේවා කරනකොට මොකද මේ දේවල් වලින් ඇහැරෙන මහා පිරිසක් ඉන්නවා. ඒක නිසා හැදුවා ප්‍රාණ කියලා YouTube channel එකක්. ඒක සූදානම් කරලා තියාගන්න ඔක්කොම ටික. ඔක්කොම details ඒකට යවනවා. group එකේ පෞද්ගලික කාරණා විතරක් මේකෙදි බෙදා ගන්න අපි තියාගමු. ඒ චෙක් කරන්නේ ඔක්කොම group එක මේ ඇතුලේ අපි ප්‍රාණ මේ WhatsApp එක ඇතුලේ රීඩ් කරගන්නේ. අනිත් ඒවා ටික ඔක්කොම අර විදියට යන්න. ඒතර මේකේ මූලික පරමාර්ථය තමයි මේ මයින්ඩ් සෙට් එක හදාගන්න එක. ඊට පස්සේ වර්ක්ෂොප් මට්ටමින් අපි දිනනකොට ඒවට එන පිරිස හොඳ ප්‍රාණයෙන් යුතුව එන පිරිසක් වෙන්න ඕනේ. ඒක මොකද මෙතනින් එහාට ලොකුවට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් එකක්. නුවන්සර්ගේ ප්‍රැක්ටිස් එක එතනට හරි පහසුවක් වෙනවා මේක. ඔයගොල්ලන්ට ලොකු වෙනසක් තේරෙයි මේකේ ගිහිල්ලා මේ මොහොතට යනකොට. ඒක ඇතුලේ හරි සජීවීකරණය. එතකොට අපේ මෙන්න මේ වගාව හොඳට ලොකු පැල හැදෙන්නේ. හොඳ ශක්තිමත් පැල, හොඳ අරටු තියෙන පැල ටිකක් මේ හැදෙන්නේ. ඉතින් මේ දෙන බලාපොරොත්තු පෞද්ගලිකව දාපු මැසේජ් වල ඒ ළමයින්ගේ තියෙන ධෛර්යය පේනවා. උනන්දුව පේනවා. මේකට ගුරුවරයෙක් නැතිව ඉඳලා කියන එක පේනවා. ඉතින් මේ මුල් කෑල්ල අපි හරියටම හදාගමු. මුල හැදුවට පස්සේ අපි හදන්න ඕනේ. මුල හදනවා කියන්නේම හෝමෝන් එක හදන්නේ. මං කිව්වේ හෝමෝන් එක දඟලන එක මේ මතු පිටින් නවත්තන්න බෑ. එයා මේ හෝමෝන් එක හදන එනර්ජි එක ගාවට ගිහිල්ලා නවත්තන්න ඕනේ. එතකොට මෙන්න මේ කලාපේ හරියටම වර්ධනය කරගන්න පුළුවන් වුණොත් අපට ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. එතකොට මේකේ තියෙන මේ ජයග්‍රහණය වෙන්නේ අපේ ජයග්‍රහණය. කාගේවත් එකක් නෙමෙයි. තම තමන්ගේ එක. ඒක මගේ එකක් නෙමෙයි. ඕගොල්ලෝ කරොත් ඕගොල්ලන්ට. ඒකයි. මේක මේ නිසා තමයි මේ වැලියු එකක් තියලා තියෙන්නේ. මේ 3 month course එකට එන පිරිස බොහොම සූදානමකින් එන්නේ. ඒගොල්ලන්ගේ ලොකු ටාගට් එකක් තියෙනවා. ඒ සල්ලි අපතේ දාගන්න තු මේ ටිකම අපි ඔක්කොම ඔළුවට දාගන්නවා කියලා. ඉතින් ඒගොල්ලන්ට උපරිම දෙයක් හම්බ වෙනවා මේකෙදී. මේ ඒකත් තියාගෙන ඕගොල්ලෝවත් අතාරින්න නැතුව යන්න හදන නිසා තමයි මෙන්න මේ දෙයට පියවි සිහියෙන් එළඹෙන්න කියන්නේ. ඒක නැත්තම් අද හදාගන්න. හෙට හදාගන්න. ඒක කොහොම හරි මම හදාගන්නවා කියන බලාපොරොත්තුවෙන් වැඩ ටික කරගෙන යමු. right. එතකොට ඔන්න ඒ අභ්‍යාසය කරා. මේක හොඳට මතක තියාගන්න. නිකන් ගත්ත තප්පර 15ක් නෙවෙයි. මම දැක්කේ දාපු ඒවත් එක්ක හරියට දශමිට කරපු අය. ඔව් ඊට යහ ගිහිල්ලක් තිබුණා. මං කිව්වේ තප්පර 15යි. ඔය තප්පර 15 ඇතුලේ තියෙනවා න්‍යායන් 12ක්. ඔය තප්පර 15 ඇතුලේ. එතකොට ප්‍රාණ කියන්නේ මේ සෙල්ලම් එකක් නෙමෙයි. එහෙනම් මම අද දෙනවා ඕගොල්ලන්ට මෙන්න මේකේ ඊළඟ පියවරක්. මේක බොහොම සියුම් විදියට
ග්‍රහණය කරගන්න ඕනේ, සිහියෙන් කරන්න ඕනේ. ඒ 15 ඇතුලේ ඉන්න හදන්න. දැන් මේ 15 කරා, මේ 15 දැන් දිගට ප්‍රගුණ කරන්න. 15 ඇතුලේ මේවා රීඩින් හදාගන්න, පහසුව හදාගන්න, අපහසුවෙන් හිර කරගෙන ඉන්න එපා. ඒකට එන්න බැරි අය එන්න උත්සාහ කරන්නේ මීට 10 පව් කරලා 11 පව් කරලා. එහෙම නැත්නම් 5 පව් කරලා, තප්පර 6 පව් කරලා, 7 පව් කරලා 10ට එන්න. 10න් 11ට එන්න. එහෙම 15ට එන්න. 15 පොඩ්ඩක් හොඳට කම්ෆර්ටබල් කරගන්න. දැන් අර ඉහළ ඉන්න අය ඒගොල්ලන්ට තියෙනවා වැඩ. ඒගොල්ලන්ට තියෙනවා ඊට පස්සේ වැඩ. ඒගොල්ලොත් ඒ පරාසයේ මේ 15 හොඳට කම්ෆර්ටබල් කරගෙන ඒක තුල හොඳට සිහිය හදන්න. ඒක තුල ඉන්න හදන්න. මොකද තප්පර 15 න්‍යාය ඇතුලේ මම චූටි දේවල් ටිකක් ඉස්සරහට දෙන්නම්. ඒක සරලව කියනවනම් විනාඩියකින් කාලයිනේ ඔය. ඒතර ගත්තොත් 15ක් කියලා කියන්නේ පැයකට විනාඩි 15 4යි. එතකොට මේ 4න් එකක් කියන එක තමයි. ඒතර ලෝකේ තියෙනවා 4න් එක ඒවා ගොඩක්. මේ පෘථිවිය ගත්තත් 4න් එකකට කඩලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය පැය ගාන ගත්තට පස්සේ නේ මෙන්න මේ ප්‍රමාණය කැඩුවට පස්සේ අපේ කාල 3කට කැඩෙනවා. පැය 6 4ක් කියන්නේ. එතකොට මේ 4න් එක තමයි හැදෙන්නේ. ඒ වගේම මේ දිසා 4 එක්ක මේ ශක්ති මට්ටම් කේන්ද්‍රගත වෙන මහා කෑල්ලක් අල්ලගෙන තමයි ප්‍රාණ ඩෙවලොප් කරන්නේ. ඒව ගැන අපි ඉස්සරහට කතා කරමු. එතකොට 15 තුල ජීවමාන වෙන්න කාලක්. මේ කාල කියන එක අපි දන්නවා. භාගයේ 3 කාල ගෙඩිය එහෙම නැත්නම් බෝතලේ. ඕක තමයි තියෙන්නේ. පූර්ණ කරගන්න මේ වගේ 4ක් සම්පූර්ණ කරන්නයි තියෙන්නේ. මෙන්න මේ වගේ ක්‍රියාවලින් කීපයක් ප්‍රාණ තුල තියෙනවා. එතකොට මේකේ මේ කවුන්ට් එක නෙවෙයි වැදගත් වෙලා තියෙනවා. ඒක මහත්මියක් දාලා තියෙනවා මම දැක්කා. එයා ප්‍රැක්ටිස් කරන්න ගත්තා. එයා පෞද්ගලිකව මට කතා කරලා සර් මට මේක කීය ගියත් මට ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා ඉන්ඩිවිජුවල් එකක් දාගෙන ප්‍රැක්ටිස් කරේ. එතකොට ඒ ප්‍රතිඵලයේ එතුමිය මම දැක්ක දාලා තිනවා මේක මාර එකක්. ඔය කමෙන්ට් අතර තියෙනවා ඒක. මාර එකක් සර් වැඩක් නෑ කියලා දාලා තිනවා. අන්න යන්න පුළුවන් තැන. අත්දැකීම ප්‍රත්‍යක්ෂව හම්බෙලා තිනවා. එහෙනම් මේක අපි සාක්ෂාත් කරගමු. එහෙනම් ඒ නියතමානීකම ගොඩනගාගෙන අනිත් අයටත් උදව් කරගෙන මේකට ප්‍රතිචාර දාගෙන තමන්ගේ ජීවිතය අවදි කරගන්න. තමන්ගේ රෝගී තත්ත්වෙ නැති කරගන්න. තමන්ගේ ස්වභාවික තලයට තමන් පාත් වෙන්නේ. එහෙනම් මෙතන තමයි ඔයගලන්ට හම්බෙච්ච හොඳම අවස්ථාව. ඒක අතහැර ගන්න එපා. මාස 3 ට්‍රේනින් එක ඇතුලේ හොඳ පිරිසක් සූදානමින් ඉන්නවා. ඒ පිරිසත් එක්ක ඒ ගමන වෙනම ගිහිල්ලා ඔයගලන්ට පෙන්වන්න එතන රිපෝට්ස් එක කොහොමද කියලා. ඒකයි මේකේ තියෙන්නේ. ඒකේ වටිනාකම තියෙනවා. ඒකේ වටිනාකම 30000 නෙමෙයි. මහා පරාසයක තියෙන්නේ. ඒක නිසා තමන්ගේ ජීවිතේ කෝටි ගාණක් ඉතුරු කරගන්න මහා කෑල්ලක් වෙනවා ඒක. ඒ උනන්දු ඇති කරගෙන මේ පාත් එක මම කොහොම හරි කරගන්නවා කියලා හිතාගෙන මෙන්න මේ අද දින අභ්‍යාසෙට යන්න රයිට් මෙහෙමයි කරන්නේ. අපි යමු අභ්‍යාසෙට. හොඳ පහසු තැනක ඉඳ ගන්න, පාද පොළොව ස්පර්ශ වෙන්න තියාගන්න, කොන්ද කෙලින් කොන්ද එහෙම අඹරලා තියාගන්න ඕන. පොඩ්ඩක් පහසු වෙන්න කොන්ද දිගහැරලා. කොන්ද දිගහැරගත්තම හොඳ හුස්මක් ගන්න පුළුවන්. ඒකයි ප්‍රධානම. අනිත් එක තමයි ඉද පිංගල නාඩි දෙකත් එක්කයි මේ වැඩේ තියෙන්නේ. සුසුන්න නාඩියකටයි කරන්ට් එක යවන්නේ. ඒක නිසා මේකේ කම්බිනේෂන් එක. මේ මම ඔක සම්බන්ධව The Voice Academy page එකේ මේ Facebook page එකේ දාලා තියෙනවා ආටිකල් එකක් සරල එකක්. ඒ සරලත්වය ගන්න. ඒක ඒ සරල පොඩිම තැනින් අල්ල ගන්න තමයි ඒක සරලම විදියට මෙන්න මේක මේ විදියට විද්‍යාත්මක වෙන පැත්තත් ඒ පැත්තත් දාන්න. එතකොට මේකේ ලොකු කවරේජ් එකක් වෙනවා. එතකොට මෙන්න මෙහෙමයි කරන්නේ. හොඳ තැන ඉඳගත්තා. ඉඳගෙන කොන්ද කෙලින් තියාගත්තා. නාසයෙන් හුස්ම පුරවන්න. පුරවන්නේ බඩට. එතකොට පපුව පිරෙයි බඩ ඉන්නේ නැත්නම් ඒ පිරෙන ප්‍රමාණය පුරව ගන්න. පුරව ගත්තා. පුරවලා මුඛයෙන් අර විසිල් එක ගහනවා වගේ. එහෙම නැත්නම් විසිල් එකේ යඬ යන්නේ නැහැ. අර ස්ට්‍රෝ මූවමන්ට් එකේ ප්‍රාශ්වාසය කරන්නේ මුඛයෙන්.
මුඛයෙන් ටික ප්‍රාශ්වාස කරන්න උදරය ඇකිලෙනකන්. නැවතත් හොඳට පහසු වෙන සාමාන්‍ය ශ්වසනය ටිකක් ගත්තා. ආපහු හුස්මක් ගත්තා. උදරය පිරෙව්වා. මුඛයෙන් පිට කරා ටික මුඛයෙන් පිට කරලා ඔය පිට කරන වාතයයි මැනලා දාන්න ඕනේ. මට පුළුවන් තප්පර 6ද 7ද 10ද 15ට මෙහා 15ක් ඉන්න පුළුවන් අය එහෙම ඊට යහ යන්න පුළුවන් අය එහෙම ඊට අඩුවෙන් කියන අය දානස මට මෙච්චරයි පුළුවන්. හරි. මම නැවතත් කියනවා. එහෙනම් ගන්නෙ කොහොමද? නාසයෙන් ගන්නවා උර කුහරේ උදර කුහරේ පිරෙන්න හුස්මක්. ඔන්න පිරීලා අපේ ශරීරය. ඊට පස්සේ මුඛය භාවිතා කරලා අර ස්ට්‍රෝ එකෙන් පිට කරනවා වගේ ප්‍රාශ්වාසයේ යෙදෙනවා මුළු ශරීරයම හැකිලෙනකන් හිස් වෙනකන්. අර හරියට කිව්වොත් නාභිය පිටේ ගෑවෙනකන් වගේ. හැබැයි බැරි අය එහෙම දඟලන්නේ නැහැ. පුළුවන් ප්‍රමාණයට කළා දවසින් දවස ටික වැඩි දියුණු කරගත්තා. එකක් කරලා හොඳටම පහසු වෙලයි අනිත් එකට යන්නේ. එකක් කරලා හොඳට හුස්ම අරගෙන පිට කරලා තමයි යන්නේ. 5යි කරන්න ඕනේ. 5න් පිට කරන වාතය කොච්චරද කියලා මැනලා දාන්න බලන්න.